හායි කොහොමද? මම චතු. ඉතින් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේ තමා මම හදිස්සියෙම කරපු ෆොටෝ ෂූට් එක. මොකටද මේ ෂූට් එක කරේ කියලා බලමු අපි වීඩියෝ එක ඉස්සරහට. ඔන්න දැන් වෙලාව උදේ 5යි. ඉතින් ඩ්‍රෙස් එක අරගෙන දැන් තමයි මම මෙතෙන්ට ආවේ. ඉතින් මම යූස් කරන සිම්පල් මේකප් එකක් දාලා අපේ ෂූට් එක වෙන්නේ කොහොමද කියලා බලමු. ඔන්න ඔබ තමයි මගේ ලුක් එක. කොණ්ඩ නම් ඉතින් ඔය විදිහට තමයි දාන්නේ. ගොඩාක් ලොකු මේකප් එකක් සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ නැහැ. මොකද මට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ඉක්මනට ඇලර්ජික් වෙන හින්දා. ඉතින් ඔල්රෙඩි මම යූස් කරන මේකප් එක තමයි මේක. ඉතින් චූටි නෙක්ලස් එකක් මම දැම්මා. ඉතින් අපි ලොකේෂන් එකට යන්න තමයි හදන්නේ. විශේෂම දේ තමයි මේක දවස් දෙකක් වගේ ප්ලෑන් කරලා පොඩි කාලෙකින් ප්ලෑන් කරලා කරපු ෂූට් එකක්. ඉතින් මේ ෂූට් එකේ තියෙන විශේෂත්වය තමයි මේ ෂූට් එක කරන්නේ මගේ යාළුවාගේ ෆෝන් එකෙන්. ඉතින් මේකේ ෆොටෝස් ටික මාරම ලස්සනයි. මාත් සර්ප්‍රයිස් වුණා ෆොටෝස් ටික දැකලා. මේ තමයි අපේ ලොකේෂන් එක. ලස්සනයි නේද? එතන මම කලින් වීඩියෝස් වගේ එකත් කරලා දෙනවා මාරම ලස්සනයි. ඒ අතර මම කොණ්ඩෙට ගහන්න අරලිය මලක් කරගෙන ඉන්න මගේ යාළුවා ගියා. ඉතින් එයා මං හින්දා සෑහෙන කරදරයකට පත් වෙලා ඉන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. යාළුවෝ වුණාම ඔහොම තමයි. ඔන්න දැන් අපි හදන්නේ ෆොටෝස් ටික ගන්න. මෙතන තමයි මගේ පළවෙනි ෆොටෝස් ටික ගන්න හදන්නේ. මේ ඉන්නේ මගේ යාළුවා. ඉතින් මෙතන අපි මේ උඩ වයින් මේ ෂට්ටයක් ගන්න හැදුවා. ගත්ත ෆොටෝස් ටික ඒ වුණාට ඒකේ කොණ්ඩේ පොඩ්ඩක් අවුල්. නැත්තම් එතන ලස්සන ෆොටෝස් ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ තමා මං ගත්ත ෆොටෝස් වලින් ලස්සන ෆොටෝස් ටික තිබ්බේ මෙන්න මෙතන. එතන ෆොටෝස් ටික මාරම ලස්සනයි. ඒ අතර ඔයාලා මට කියන්න මගේ මේ අවුවට පිච්චිච්ච ස්කින් එක රිකවර් කරගන්න මට හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒකත් මේ අතර කමෙන්ට් කරන් යන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයාලට මම කීවේ නෑනේ ඉතින් මම මොකටද මේ ෂූට් එක කරේ කියලා. මේක ඉතින් මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් තමයි කරේ. මම ආසයි මේ වගේ මං කොහොමත් ආසයි ෆොටෝස් ගන්න. ඉතින් මේ ඩ්‍රෙස් එකත් මාරම මැචින් වුණා මගේ මේ ටයිම් එකටයි. ඒ වගේම මේ ෆොටෝස් වලටයි. ඉතින් මට මාරම සතුටුයි මේ මම හිතපු විදිහම ඩ්‍රෙස් එකක් මට හම්බුනේ එක ගැන. මේ වෙනකොට නම් ෆොටෝස් ටික ඔක්කොම ගහලා ඉවරයි. ඉතින් ගොඩක් ෆොටෝස් තිබ්බා ලස්සන. දැන් ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා මම. මොකද ෆොටෝස් ගහපු වෙලාවේ වීඩියෝ ක්ලිප් ගත්තේ නැති හින්දා. මාරු හැබැයි කුරුල්ලොත් යනවා හරි. මේ ඉතින් කෝලම් කරන අතරේ පාරේ යන මිනිස්සුත් බලාගෙන ඉන්නවා. ඉතින් hina වෙවි යනවා. ඒත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. වීඩියෝස් කරලා අවසානයේ අපි දෙන්නා පොඩි TikTok වීඩියෝස් ටිකකුත් කරා. මෙතන ඒව කරන්න ගිහලා පොඩ්ඩක් වැටෙන්නත් උනා. ඉතින් අතන මෙයා මම කරදරයක් කියලා කියනවා. මේකද මේ ආදරේ මිහිර කියන්නේ ආදරයෙන් වෙන්නුණු තැන් නැද්ද දිලෙන්නේ. ඔන්න අපේ ෂූට් එක ඉවරයි. අපි දැන් යන්න හදන්නේ. අපේ ෂූට් එක ඉවරයි. මේ තමයි මගේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර්. 2017 ඉඳන් ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර්. 2017 ඉඳන් ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් මම අරන් තියෙනවා. මේ තමයි එයා. මං කියන්නේ ඔයා ඇත්තටම කැම් එකක් ගන්න ඔයාට ගොඩක් වටිනවා. මොකද මේ මගේ ෆොටෝ ටික ලස්සනයි. අපි බලමු මොනවද මේ ෆොටෝස් ටික කියලා. හොඳද? මගේ මේකප් එක ලස්සනයිද? මම හිතින් මේ ෂූට් එක කළේ මගේ බර්ත්ඩේ එක. ලස්සන ෆොටෝස් ගොඩක් තිබ්බා. ඔයාලා කමෙන්ට් කරන්න යන්න ෆොටෝස් කොහොමද ලස්සනයිද කියලා. ඉතින් මේකේ සම්පූර්ණ ෆොටෝස් ටික බලන්න ලයික් ඉන් චතු Facebook page එකට එන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් එනකල් ඔයාලා හැමෝම
හරි අනුරචනී